වැල් කතා අහන්න කැමති නම් romantic vibes අපේ YouTube channel එක subscribe කරලා කතාව පැත්තට යමු. මගේ නම අනුෂ්කා. වයස අවුරුදු 32යි. මම දැන්ට කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ගුරුවරියක් විදියට සේවය කරනවා. මේ සිදුවීම උනේ මීට අවුරුදු 5කට විතර කලින් මට මුල්ම ගුරුපත්වීම ලැබුණ කාලෙදිමයි. මට මුල්ම ගුරුපත්වීම ලැබුණේ බදුල්ලපත්ති බාලිකා විද්‍යාලයකට. මට තිබුණ ප්‍රධාන ගැටලුව තමයි නවාතැනක් නැතිකම. මුල් දවස් ටිකේ ඉස්කෝලේ කිට්ටුව බෝඩින්මක් හම්බ වුණත් ටික දවසක් යනකොට එතනින් අයින් වෙන්න උනා. මන් මේ නිසා ඔය සිද්ධිය අපි ඉස්කෝලේම උගන්වපු චතුරිකා මිස්ටර් කිව්වහම එයා කිව්වා එයාලගේ ගෙදර රූම් එකක් තියෙනවා හස්බන්ඩ් ගෙන අහලා කියන්නම් කියලා. ඔහොම ටික දවසක් ගිහින් චතුරිකා කිව්වා හස්බන්ඩ් කැමති වුණා ඔයාව අපේ ගෙදර නවත්ත ගන්න. කවදා දෙන්නේ කියලා ඇහුවා. මටත් ඉතින් දෙයියෝ දුන්න chance එක නිසාත් චතුරිකා එක්කම ඉස්කෝලේට යන්න ඉන්න පුළුවන් නිසාත් ගොඩක් කැමති වුණා. කොහොම හරි එදායින් දවස් දෙකකට විතර පස්සේ මම චතුරිකාලගේ රූම් එකට ගියා. එක වැඩිය ලොකු නැති වුණත් ගෙදරින් පිටතින්ම හදලා තිබුණේ. රූම් එකටම සෙට් කරලා බාත් รู ම් එකක් තියෙනවා. මම ගොඩක් කැමති වුණේ ඒ නිසාමයි. මොකද මම ටිකක් තනියම ඉන්න කැමති නිසා. නිදහසේ මගේ වැඩ කරගන්න හොඳ තැනක් කියලා හැඟුණු නිසාම මම ගොඩක් එතනට කැමති වුණා. අනික කෑම බීම උනත් චතුරිකාලා උයනේ වගේම දෙන්නම් කියපු නිසා මට වැඩේ තවත් ලේසි වුණා. ඔහොම කිසි වෙනසක් නැතුව මාසයක් එකමාරක් ගියා. දැන් චතුරිකා මගෙත් එක්ක ගොඩාක් ෆිට්. එයාගේ හස්බන්ඩ් සමන් උනත් මාත් එක්ක හොඳට කතා බහ කරනවා. හැමදාම හවසට මමත් යනවා උයන්න උදව් වෙන්න චතුරිකාලගේ ගෙදර. ඒ ගියාම ගොඩක් දවස්වලට අපි දෙන්න උයනකම් සමන් නැවිත් කුස්සියට වෙලා වල්පල් දේශපාලනි වගේ දේවල් කතා කරනවා. මිනිහා ජෙනරාල්ට වෝට් කරලා එක යාගනමයි කතාව. චතුරිකයි මයි විහිළු කරලා සමන්ව කීන්ති ගස්සනවා හිටපු ගමන්. කොහොම වුණත් සමන් ටික දවසකට කලින් ඉඳන් මා ගැන විශේෂ උනන්දුවක් දක්වන බව මට තේරිලයි තිබුණේ. කොහොමත් මගේ ලස්සන දැකලා තියෙනවා මම නැටුම් ටීචර් නිසා. සමනුත් මං දිහා බලනවා එහෙට මෙහෙට යනකොට. සමන් මට කැම්පස් කාලේ ඉඳන්ම තිබුණා. කොල්ලෝ මගේ දිහා බලනවා මම ඒ වේගට උන්න මං ගන්නෙ නේ. මේ වගේ වැල් කතා අහන්න කැමති නම් romantic vibes අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.